Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මිදුලත් අතු ගාලා ඒ ගාම කොච්චි ටිකකුත් කැඩුවා. මෙයාගේ නම මූෆි. දැන් ඉතින් මම මෙයාගේ මේ කෑමක හදන ගමන් තමයි ඉන්නේ. ડોක්ටර්ගේ නිර්දේශය මත එයාට දෙන්නේ තලපත් මාළු විතරයි. දැන් නම් මම මෙයාගේ තලපත් මාළු ටික තැම්බෙන්න තියෙන ගමන් තමයි ඉන්නේ. මූෆිගේ කෑම එක රෙඩි වෙනකම් මම මේ හදන්නේ අපිට දවල්ට කන්න කොළ ටිකක් සුද්ධ කරගන්න. වෙනදට නම් මම මෙයාට ගේ ඇතුලේ තමයි කන්න දෙන්නේ. අද ඉතින් එළියේ කන්න දුන්නා. මොකද එයා මේ දවස්වල ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. දැන් ඉතින් මම මේ උදේට කන්න තමයි හදන්නේ. වැව් මාළුයි, පොළොයි පානයි. ඇත්තට මේක හරිම රහයි. දැන් ඉතින් මම මේ හදන්නේ දවල්ට උයා ගන්න. බලන්නකෝ අද මම දවල්ට මොනවද උයන්නේ කියලා. ඉක්මනින්ම උයා ගන්න ඕනි හින්දා මම පොලොස් එක ප්‍රෙෂර් කුකර් එකේ තමයි උයාගන්නේ. එහෙම හදලා ඉවර වෙලා මැටි වලනදක තෙල් පරාදුවක් දාලා ගන්නවා. අද ඉතින් ඕක තමයි මගේ දවල් කෑම එක. පොලොස් හදලා කොළ මැල්ලුමක් හදලා උදේ හදපු වැව් මාළුත් තියෙනවා. මේ වෙද්දි වෙලාව හවස 4ට විතර ඇති. මූෆිට කන්නත් දුන්නා. බලන්නකෝ අද වහින්න තමයි හදන්නේ. හැම පැත්තෙම කරවල වෙලා අහසේ ලස්සන බලන්නකෝ. මේ ඉන්න අපේ චූටි මූෆි. බලන්නකෝ දැන් බලන් ඉන්න ලස්සන. මෙයාට වතුර මේ විදිහට පොවන්න ඕන. ඉතින් අපි මේ බෙඩ් ගාවට යන ගමන් තමයි ඉන්නේ. අද උදේ මම කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. මූෆිව හවසට ගෙනල්ලා පෙන්නන්න. සතු හදද්දී ඉතින් එහෙම තමයි. අපි යාළුව ආදරෙන් බලා ගන්න ඕන. එයාලා අසනීප වෙනවා. ඒවට අවශ්‍ය ප්‍රතිකාර අපි ඒ වෙලාවට කරන්න ඕන. දැන් ඉතින් අපි මේ ඉන්නේ පෙට් ප්ලස් ඇනිමල් හොස්පිටල් එකේ. මේක තියෙන්නේ සපුගස්කන්දේ. මෙතන ඉන්න හැමෝම හරිම හොඳයි. ඒ වගේම ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මූෆි වනන් දැන් හැමෝම දන්නවා මෙතන ඉන්න. දැන් ඉතින් මේ හදන්නේ මූෆිගේ එක්ස්රේ එකක් ගන්න. එයාට මේ දවස් ටිකේම හැමදාම වගේ එනමක් දුන්නා. අන්තිමට ડોක්ටර් නිර්දේශ කරා එක්ස්රේ එකක් අරන් බලමු මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඉතින් මේ එක්ස්රේ එක ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මූෆිගේ එක්ස්රේ එක. ඇත්තට මේ එක්ස්රේ එකෙන් ડોක්ටර් කිව්වේ ඉක්මනින්ම සර්ජරි එකක් කරොත් හොඳයි කියලා. ආපහු දවස් 2කින් එක්ස්රේ එකක් අරන් බලමු කිව්වා හරියටම. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා මම අපිට රැට කන්න උයන ගමන් තමයි ඉන්නේ. පොල් සම්බෝල හදලා සුදු බත් උයලා සැමන් තෙල් දාලා බිත්තරේ තමයි තැම්බුවේ. අද ඉතින් රෑ කෑම එක ඕක තමයි. මේ වෙද්දි වෙලාව ඇති 7:00 විතර. දැන් ඉතින් මූෆිගේ රෑ කෑම එක දෙන්න තමයි හදන්නේ. අද ඉඳන් එයාට දවස් 2ක් යනකම් බත් මාළු මුකුත් දෙන්නේ නැහැ. කිරි බෙහෙතුයි විතරයි. ඒ දවස් දෙකේ එයාට කිරි බෙහෙතුයි දීලා දවස් 2කට පස්සේ ගන්න එක්ස්රේ එකෙන් තමයි ડોක්ටර් තීරණය කරන්නේ සර්ජරි එකකට යනවද නැද්ද කියලා. ඉතින් මම මේ දවස් දෙකේම ප්‍රාර්ථනා කරේ සර්ජරි එකකට යන්න ලැබෙන්නේ නැතුව බෙහෙත් වලින් මූෆිට ඉක්මනටම සුව වෙන්න කියලා. මේ තියෙන මූෆිට දෙන විටමින් එක. දැන් ඉතින් එයාට විටමින් එකක් දෙන්න තමයි හදන්නේ. දැන් ඉතින් රෑ වෙලා. මම දැන් නිදා ගන්න තමයි හදන්නේ. ආපහු මම ලස්සන vlog එකක් අරන් ඔයාලා බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.